එක්තරා දිනක අලුයම කරුණාවන්ත ගොවියෙක් සිය කුඹුර මෙඩින් ඇවිද ගියේය. තමාගේ මනුෂ්‍යත්වය පරීක්ෂාවට ලක්වන මොහොතක් ඉදිරියේ ඇතැයි ඔහු සිහිනකින්වත් නොසිතන්නට ඇත. කුඹුරේ නයෙක් බය වෙන්න එපා යාළුවා. ඔයාට හොඳටම තුවාල වෙලා වගේ. අහකට යන්න. මට දැන් හුස්ම ගන්නවත් පණක් නෑ. ඔයා භයාලක සතෙක් කියලා මම දන්නවා. ඒත් ඔයාව මෙහෙම දාලා යන එක මගේ හිතට හරි නෑ. මිනිස්සයෝ, ඇයි ඔයා මට උදව් කරන්නේ? ඔයාක බයක් නැද්ද? බය නිසා අපේ හිතේ තියෙන කරුණාව නතර වෙන්න ඕනේ නැහැ. තුවාල ලබා අසරණ වී සිටි නයා දුටු ගොවියා බිය පසිකලා කරුණාව පෙරදැරිව ක්‍රියා කෙළේය. මේ වතුර ටික බොන්න. ඔයාගේ තුවාල ඉක්මනින්ම සුව වෙයි. අනිත් අය මාව මරලා දාන වෙලාවක ඔයා මගේ ජීවිතේ බේරනවා. සෑම ජීවියෙක්ම දයාව ලැබීමට සුදුසුයි. ඔයා වුණත් එහෙමයි. සෑම ජීවියෙකුම දයාව ලැබීමට සුදුසුයයි විශ්වාස කළ ගොවියා ඊතා ප්‍රවේශමෙන් නයාට සාත්තු සප්පායම් කර සුවපත් කළේය. ඔය දයාව තමයි උඹව දුර්වලයෙක් කරන්නේ. පොඩ්ඩකින්න. මම ඔයාගේ ජීවිතේ බේරුවා. මගේ සහජ ගතිය කවදාවත් වෙනස් කරන්න බෑ. සුවේ ලැබූ සැනින් නයා තම නපුරු ගතිගුණ ප්‍රදර්ශනය කරමින් කිසිදු කෘතගුණ සැලකීමකින් තොරව ගොවියාට දෂ්ට කළේය. එතකොට මම කරපු කරුණාවට මට ලැබෙන තෑග්ග මේකද? විශ්වාස කරපු එක උඹේ වැරද්දක්. මගේ නෙවෙයි. බුද්ධියක් නැති කරුණාව හරිම භයානකයි. මේක හැමෝටම පාඩමක් වේවා. හිත හොඳ වෙනවා වගේම නුවණින් බලන්නත් ඉගෙන ගන්න ඕනේ.